හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් බෑක්. පටන් ගත්ත ගමන් සිප්පෙන් එම්මරුවනේ. කොහමද ෆ්‍රෙන්ඩ්ස්? අද යන්නේ අපි අපේ ගෙදර හදන්න ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු ඔක්කොම මම හොයාගෙන තියෙන්නේ. පට්ටගේ මදුන්න හොයාගන්න අර පැත්තේ ෆොරස්ට් එක ඉවර කරා. උඩ චෙරි බසම් බයෝම් එකක් තියෙනවා. මම කැමති නෑ ඒ රෝස පාට උඩු වලට. ඉතින් එහෙනම් අපි පටන් ගමු වැඩේ. පළවෙනිට මෙන්න මේ වගේ පිලර්ස් ගහ ගන්න ඕනි. හතර උඩට එන්න මම highlights ටික විතරක් දාන්නම් ඔයාලට නැත්තම් කම්මැලි හිතෙනවනේ. ඊට පස්සේ එන්න ඒවා මෙන්න මෙහෙම එකකට කනෙක්ට් කරගන්න ඕනේ. ඔව් එකකට. ෂුවර් එකටම දවස් 20ක් විතරයි. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ටෝන් බ්‍රික් අරගෙන පිටිපස්සේ තියෙන බ්ලොක්ස් ටික ඔක්කොම වගේ ගහ ගන්න ඕනේ ඉක්මනට. ඔහොම පිටිපස්සට ඔහොම බිත්ති ටික ඔක්කොම සම්පූර්ණයෙන් පුරවන්න ඕනේ. ඒ වගේම එහෙනම් මම කතා කර ඉඳන්නේ මම ඒ මියුසික් එකක් දාන්න. ඒක ඔයා එහෙම්ම අහගෙන මේ ගෙදර හදන එක කරන්න මම මැදින් දෙන්නම්. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔක්කොගේම මෙහෙම ස්ටෑර්ස් ටිකක් ගහලා මේ ටික ෆිල් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ ගෙදර ෆස්ට් ෆ්ලෝ එක හදන්න යන්නේ. ඉතින් කලින් එක වගේම තමයි අපි උඩට පිලර්ස් ගහගෙන යන්න ඕනේ. මොනවා කරන්නත් කලින් එහෙම පිලර්ස් ගහලා ඒකල ඒ ටික එකකට කනෙක්ට් කරගන්න ඕනේ. මාත් highlights ටික දාන්න. නැත්තම් හරියන්නේ නැහැ නේ. මෙන්න මෙහෙම කනෙක්ට් කරගන්න ඕනේ. වෙන විදිහකට කනෙක්ට් කළා වරද්ද ගන්න නැතුව මේ විදිහට කනෙක්ට් කරන එක ලේසි. එහෙනම් ඒ ටිකත් කනෙක්ට් කරගන්න. ඊට පස්සේ ෆ්ලෝ එකත් මෙහෙම බ්ලොක් ගහලා බ්ලොක් කරගන්න ඕනේ. මොකද උඩ තට්ටුවනේ මේක තමයි අපේ ගෙදර තුන්වෙනි තට්ටුව. 3 හරියටම කිව්වොත් තුන්වෙනි තට්ටුව. ඕකේ මේ කෑල්ල විතරයි මට හිතෙන්නේ තියෙන්නේ නේ. තව කෑල්ලක් තියෙනවා. අනේ මන්දා ෆ්‍රෙන්ඩ්ස්
ඊට පස්සේ අපි අපේ තුන්වෙනි ෆ්ලෝ එකත් මෙන්න මෙහෙම ෆිල් කරගන්න ඕනේ. එහෙනම් මං ඒ ටිකත් ෆිල් කරගෙනම ඔයාලට කියන්න. ඊට පස්සේ මෙහෙම කැම්ප් ෆයර්ස් ගහගෙන ඒකලා ඒ ටික සවලෙන් නිවා ගන්න ඕනේ. එහෙනම් ඔන්න මම දැන් මැජික් එකක් පෙන්වන්න යන්නේ 1 2 3. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මම මගේ ගෙදර හදලා ඉවරයි. ඔය කොහෙද? මෙන්න මේක තමයි මම මේ පාර හදුව ගෙදර. කොහොමද සයිස් එක සුපිරිනේ. ලස්සන තියෙනවානේ ෆ්‍රෙන්ඩ්ස්. මෙතන අතර වටේට චෙස්ට් එහෙම දාලා පොඩ්ඩක් ඔය ලස්සන කරන්න තියෙනවා. මේක තමයි එතකොට අපේ ෆස්ට් ෆ්ලෝ එක. යට කෑල්ල ගණන් ගන්නෑ ඒවා. පස්සේට කල් දාන මොනවද කරන්නේ? මේ තියෙන්නේ මගේ බෙඩ්රූම් එක කියලා මම හිතාගෙන ඉන්න තැන. හරිද? මෙතන මගේ බෙඩ් එක ගහලා මෙතන එන්චාන්ටින් කරන්න හිතාගෙන ඉන්නවා. අනිත් ඒවා නම් මොනවද කියලා තාම හිතලා නැහැ. එක සවුන්ඩ්ස් ඒව ගණන් ගන්නත් එපා. මේ මෙතන බැල්කනියක් තියෙනවා අපිට සුන්දර විදින්න පුළුවන් එතනින්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ තවත් හොඳ එපික් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් ඔයාලට එතකන් ගුඩ් බයි. පරිස්සමෙන් ඉන්න ඕනේ. subscribe